Avvicinare la carta al... Prego. Buongiorno, ho 2 euro 30. මගදිගට තියෙන හැම පාරකටම සල්ලි ගෙව අපි ඉතාලිය සොරෙන්ටෝ වලට ගියා. මෙන්න අපි සොරෙන්ටෝ වල සතියක් ඉන්න ගත්ත ගෙදර. ඒ ගෙවල් ළඟම තියෙන පීච්චරියා එකක පීච්චා හදන හැටිත් අපිට බලන්න පුළුවන් වුණා. මේ පැත්තට විසුවියස් ගිනි කන්ද පේනවා. අපි යනකොට විසුවියස් ගිනි කන්දේ ලොකු ලැව්ගින්නක්. ඒ ගිනි කඳු පාමුල තියෙන පොම්පේ නගරේ අපි සාප්පු සවාරියකුත් ගියා. ඒ පැත්තේ හැම තැනම අර ලැව්ගින්නෙන් ආපු අලු. එකතු වෙන්නකෝ ඉතුරු විස්තර ටිකත් බලන්න. ටොස්කානවල ඉඳලා සොරෙන්ටෝ වලට යන්න අපි පිටත් වුණා. ඒ පාර මග දිගට ගොඩක් තැන්වලදී අපිට සල්ලි ගෙවන්න සිද්ධ වුණා. Introdurre il denaro. Avvicinare la carta al... Prego attendere. Validazione carta in corso. Carta validata con successo. Premere. Buongiorno, ho 2,30 euro. එහෙම මුදල් අය කරන්න හේතුවක් තියෙනවා. මේ පාරවල් ගොඩක් කෙටි පාරවල්, ඒ වගේම උමං මාර්ග. මෙව්වා ඒගොල්ලෝ ගොඩාක් ලොකු වියදමක් දරලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේවා නඩත්තු කරන්න ඒගොල්ලන්ට විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මේවා පාවිච්චි කරන අපිට මේ කෙටි පාරවල් හින්දා ගොඩක් පහසුවක් කාලය ඉතුරු කිරීමක් තියෙනවා. ඉතින් මේ හේතු හින්දා තමයි මේ පාරවල් වල යනකොට ඒගොල්ලෝ මුදල් අය කරන්නේ. අපිට මේ පාරවල් නැතුව වෙන පාරවල් වුණත් තෝරගන්න පුළුවන්. ඒවයි මුදල් අය කිරීමක් කරන්න නැහැ. ඒ වුණාට එහෙම යනකොට කාලය ටිකක් වැඩිපුර යනවා. අපි සොරෙන්ටෝ වල ඊළඟ සතියේ ගත කරන්න ගත්ත ගෙදර. සාලේ Russia. මේ ගෙවල් ළඟම තියෙනවා පීච්චරියා එකක්. නියම පීත්සා රස බලන්න ඕන නම් ඉතාලියට එන්න කියනවනේ. ඉතින් අපිත් ගියා මේ පීච්චරියා එකට. ඒගොල්ලෝ බොහෝම මිත්‍රශීලී. අපිට පුළුවන් වුණා ඒගොල්ලෝ ෆ්‍රෙෂ් පීට මේ පීත්සා හදන හැටිත් බලාගන්න. මේ පීච්චරියා එකේ වැඩ කරන්නේ ඔක්කොම එකම පවුලේ අය කියලා තමයි යාළුවා අපිට කිව්වේ. මෙන්න තියෙනවා උණු උණුවේ ගඩොල් උඳුනේ හදපු පීත්සා. දැන් නම් රෑ වෙලා. මේ වෙලාවේ ඉර බැහැගෙන යන හින්දා මුළු පැත්තම රත්තරන් පාටයි. මේ ගෙදර මිදුලට ඉර බැහැගෙන යන හැටි හොඳට පේනවා. එන්නකෝ අපිත් එක්ක ඉර බැහැගෙන යනවා බලන්න.
අද අපි මේ යන්නේ පොම්පේ නගරයට. ගිනිකන්දෙන් යට වෙලා නටඹුන් වුණ පරණ නගරයට නෙවෙයි හෙටත් යනවා. අද යන්නේ අලුත් හරියට. ඔයාලට ඔය පේන්නේ විසුවියස් ගිනිකන්ද. අර බලන්න මුදුන සම්පූර්ණයෙන්ම පුපුරලා ගිහින් තියෙන හැටි. අද විසුවියස් ගිනිකන්දේ ලැබු ගින්නක්. විසුවියස් ගිනිකන්දේ ලැබුගින්නේ අලු හැම තැනම පතිත වෙලා. ලැබුගින්න එන්නම වැඩි වෙනවා. ගිනිගන්න විසුවියස් කන්ද දිහා හැමෝම බලාගෙන හිටියේ ගොඩක් දුකින්. ඊළඟ පාර වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලෝ කොහොමද විසුවියස් ගිනිකන්දේ ලැබුගින්න නිමුවේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු. මගේ යාළුවෝ හැමෝටම අයුබෝවන්.